Hey guys, welcome back to the Yalu22 YouTube channel. Subscribe and like my YouTube channel. හායි යාළුවනේ අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ ජපන් RC බ්‍රෑන්ඩ් එකක් වන Kyosho Freezer MK2 building kit එක. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකේ ඉස්සරහට යමු. මේක මම අන්බොක්ස් කරලා තියෙන්නේ. මේකේ බැටරි රිමෝට් මෝටර් ඒ ටික අඩංගු වෙන්නේ නැහැ. අපි ඒක සල්ලි වලට ගන්න ඕනේ. අනිත් යුනිට් එක අවුලක් නැහැ. අපි බලමු එහෙනම් මේකේ මොනවද විස්තර ලියලා තියෙන්නේ කියලා. මේකේ වීල් බේස් එක මිලිමීටර් 260ක් වගේ වෙනවා. මේක සෙට් වෙන්නේ බොක්ස් එකේ පිටිපස්සෙන් දාලා තියෙන බොඩි සෙට් එක. නැත්නම් අපිට බොඩියක් හදලා උනත් සෙට් කරගන්න පුළුවන්. මේ යුනිට් එකේ upgraded drive shaft එක, differential shaft එක අඩංගු වෙලා තියෙනවා. අපි එහෙනම් මම කලින් අන්බොක්ස් කරලා තිබ්බේ. අපි එහෙනම් ඉස්සරහට යමු වීඩියෝ එකේ. මුලින්ම අපිට හම්බ වෙනවා ඉන්ස්ට්‍රක්ෂන් බුක් එක හම්බ වෙනවා. ඒකේ තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් කාර් එක බිල්ඩ් කරන විදිහ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ටයර් සෙට් එක, ටූල් සෙට් එක, ඩිස්ක් බ්‍රේක් ඊට මේකේ අඩංගු වෙලා තියෙනවා. ඊට පස්සේ ෂොකට්, ඩ්‍රයිව් ෂාෆ්ට්, ඒ වගේ ගොඩක් දේවල් මේකේ සම්පූර්ණ RC කාර් එකට බිල්ඩින් කිට් එක, ඉලෙක්ට්‍රොනික කිට් එක නැතුව අනිත් සේරම මේකේ අඩංගු වෙලා තියෙනවා. බොක්ස් එකෙන් එළියට අරගෙන කේබල් ටයි ටික කපා ගමු අපි දැන්. නිතරම බන්දාන වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, bell icon එකත් click කරන්න. එතකොට දාපු සැනින් ඔයගලන්ට වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. metal drive shaft එක අපි බලමු instruction book එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට ඒකේ එච්චර ලොකුවට දෙයක් නැහැ. පරිස්සමෙන් පදින්න, කාටවත් කරදරයක් වෙන්නේ නැතුව පදින්න. ඒ විස්තර ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපිට step by step කාර් එක build කරන පිළිවෙල, tool set එක, ඒවා අපි වෙනම සපය ගන්න ඕන ආයුධ මොනවද කියලාත් ඒකේ සඳහන්ලා තියෙනවා මුලින්ම. ඒ ටික තමයි තියෙන්නේ. අපි දැන් කාර් එකේ ඩිෆරෙන්ෂල් ඔයිල් දාන්න ඕනේ. ඒක හින්දා අපි දැන් කාර් එකේ ඉස්සරහා ගලව ගන්න ඕනේ. ඒකට අපිට හම්බෙලා තියෙන ඇලන්කි සෙට් එක පාවිච්චි කරලා ඉස්සරහා ගලව ගමු එහෙනම්. දැන් එන පිටිපස්සත් ගලව ගමු. RC කාර් එකේ ඒකට පිටිපස්ස ඩිෆරෙන්ෂල් ඔයිල් දාන්න ඕනේ, ග්‍රීස් දාන්න ඕනේ. ඒවා මුකුත් ඉන්ක්ලූඩ් වෙලා ඇවිල්ලා නැහැ.
මම දැන් ඉස්සරහා පිටිපස්සයි පාටලෙන් නැති වෙන්න පිළිවෙලට දියාගත්ත පැටලුනොත් ඒක හොයාගන්න බෑ මම බුක් එකේ තිබ්බට. මම දැන් ඉදිරිපස්ස ඩිෆරන්ෂල් යුනිට් එක ගත්තා. අපි ඒක ගලවලා ඒක සිලිකන් ඔයිල් දාලා ග්‍රීස් දාගන්න ඕනේ එහෙනම්. අපි දැන් බලමු ඒක කොහොමද ගලවගන්නේ. පිටිපස්සත් එහෙමම ගලව ගත්තා මම දැන්. ඇලන් කියන සෙට් එකෙන් තමයි ඒක ගලවන්න තියෙන්නේ. දැන් මම ගලව ගමු ඒක අපි ගලවලා බලමු. ඇක්සල් ශාෆ්ට් ගියර් සෙට් එක තියෙනවා. පීනියන් එක තියෙනවා. ඒවා ඔක්කොම අපි ඔයිල් කරගන්න ඕනේ, ග්‍රීස් දාගන්න ඕනේ. පැකින් එක දාගන්න ඕනේ අපි ඒකට දැන්. දැන් ඩිෆරන්ෂල් යුනිට් එකේ තියෙන වීල් ටික ඔක්කොම එළියට ඇදලා ගත්තා. එහෙම කරගන්න ඕනේ නැහැ. ඒක නිකන් පිටින් ග්‍රීස් කරගන්න පුළුවන්. ග්‍රීස් කරලා ඔයිල් දාගන්න පුළුවන්. එහෙම ඇදලා ගන්න ඕනේ නැහැ එළියට. මම දැන් චැසිය පොඩ්ඩක් පැත්තකින් තියාගෙන ඩිෆරන්ෂල් යුනිට් එක ඔයිල් කරගන්න යන්නේ. මම මේකට පාවිච්චි කරන්නේ කියෝෂෝලගේ රේසින් ජියර් ග්‍රීස් එක. නම්බර් එක 96.162. ඒක මම උඩින් දාන්නම් ඔයාලට බලා ගන්න. කාර්ගේ ෆ්‍රන්ට් ඩිෆ් එකට පාවිච්චි කරන්නේ කියෝෂෝලගේ 50000 කියන සිලිකන් ඔයිල් එක.
මම කොටන් බටන් එකක් පාවිච්චි කරනවා අර අස්සට දාන්න බැරි හින්දා ගියර් වීල් පොඩ්ඩක් ග්‍රීස් තවර ගන්න ඕන හින්දා. දැන් අපි ඩිෆරන්ෂියල් වලට දාන පැකින් එක ගමු. එකත් බොක්ස් එකේ එනවා. මේ තියෙන්නේ පැකින් එක. අපි එකක් දාගමු දැන් ෆ්‍රන්ට් එකට. මම දැන් ෆ්‍රන්ට් ඩිෆරන්ස් එක සිලිකන් ඔයිල් දාගන්න යන්නේ. මේ විදිහට දාගන්න ඕනේ. සම්පූර්ණ පිරෙන්නම දාගන්න එපා. අපි දැන් ගියර් වීල් එක ග්‍රීස් කරගමු. මොකද ග්‍රීස් කරගමු අපි එහෙනම්. තියාගෙන අපි එහෙනම් ඩිෆරන්ස් එක හයි කරගමු. මම රියර් ඩිෆ් එකට පාවිච්චි කරන්නේ සිලිකන් ඔයිල් 3000. ඒක යොකෝමෝලගේ බ්‍රෑන්ඩ් එකක්. කියෝෂෝලගේ බ්‍රෑන්ඩ් එක මම ගන්න යනකොට ඒක තිබ්බේ නැහැ. ඒකින්ද යොකෝමෝ වලින් අරන් ආවා. වෙනසක් නැහැ. එක විදිහම තමයි. බ්‍රෑන්ඩ් දෙකක් වෙන එක විතරයි වෙනස.
මම ඒක නම් GWL එළියට ඇද්දේ නැහැ. ග්‍රීස් කරගත්ත කොටන් බටන් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ ඩිෆරන්ෂියල් එක යුනිට් එක හයි කරගත්තා. දැන් අපි ඒක වාහනේට හයි කරමු. මේ විදිහට පීනියන් ෂාෆ්ට් එක පීනියන් එක ග්‍රීස් කරගන්නමු අපි. පීනියන් එකයි ඔක්කොම ගිය වීල් එක ග්‍රීස් කරගත්තා එළිය පැත්තේ. මේක හයි කරගන්න විදිහ සහ ඒකේ තියෙන ඇන වර්ගය මේ පොතේ ගානට ලියලා තියෙනවා. ඒක හරියට බලලා ඇන ටික දාගන්න ඕගොල්ලෝ. තාමත් යාළු 22 YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න, like කරන්න, තවත් කාට හරි බලා ගන්න මේක ෂෙයා කරන්න. මේ විදිහට ඇන ටික ඔක්කොම තද කරගන්න. ඕනාට වැඩිය තද කරගන්න යන්න එපා. යම් ප්‍රමාණයකට ඇන ටික හොඳට තද කරගන්න. එහෙනම් යාළුවනේ Kyosho RC part 2 සමග එකතු වෙන්න කියලා හැමෝටම පිළිගන්නවා. මේ වීඩියෝ එක මම සමුගන්නවා. එහෙනම්